සුබ දවසක් ආදරණීය සෑම දෙනාටම. අපි හිතුවා අද සිට සතිපතා ඔබට ඔබගේ පුද්ගලික බයිබල් අධ්‍යයනයට වැදගත් වෙයි කියලා හිතන බයිබලයේ පොත් 66 පිළිබඳ, ඒ කියන්නේ උත්පත්ති පොතේ ඉඳන් පිළිවෙලින් එළිදරව් පොත දක්වා ඒ පොත් එකිනෙක පිළිබඳ පසුබිම් අධ්‍යයනයක් කොටස් වශයෙන් ඉදිරිපත් කරන්න කියලා. මේ අධ්‍යයනයේදී අපි ඔබ වෙනුවෙන් බොහෝ ස්ලයිඩ්ස් හදලා තියෙනවා. මේ කාරණා ඇතුළත් කරලා මට හැම දෙයක්ම කටින් විස්තර කරන්න ගොඩක් වෙලා යන නිසා මම ඔබෙන් ඉල්ලනවා මේ අධ්‍යයනය අතරතුර ඔබ තිරයට අවධානය යොමු කරන්න. මම කටින් නොකියන බොහෝ දේවල් තිරයේ ස්ලයිඩ්ස් වල ඇතුළත් කරලා තියෙනවා. ප්‍රථමයෙන් අපි බලමු මුළු පරණ ගිවිසුම පිළිබඳ දල විශ්ලේෂණය. පරණ ගිවිසුමේ පොත් 39 අවුරුදු 1200ක් පමණ දීර්ඝ කාලයක් ඇතුළත විවිධ කර්තෘවරුන් විසින් ලියන ලද පොත්වල එකතුවක්. බයිබලය කියන වචනය ලතින් භාෂාවෙන් ආපු වචනයක්. ලතින් භාෂාවෙන් බිබ්ලියා කියන වචනේ තේරුම පොත් කියන බහු වචනයයි. ඉතින් බයිබලය කියන්නේ පුංචි පුස්තකාලයක් වගේ. යුදෙව්වන් අදටත් ඔවුන්ගේ ශුද්ධ ලියවිලි විදිහට පාවිච්චි කරන්නේ මෙන්න මේ පොත්. හැබැයි ඔවුන් ඒක හඳුන්වන්නේ ටනක් කියලා. ටනක් කියන වචනේ ට කියන්නේ ටෝරා නැත්නම් බයිබලයේ ව්‍යවස්ථාව ඇතුළත් මුල් පොත් පහ. න යන්නෙන් කියන්නේ නෙවීම්, ඒ කියන්නේ අනාගත වක්තෘන්ගේ පොත්. ක කියන්නේ කෙටුවීම්, ඒ කියන්නේ කාව්‍ය ග්‍රන්ථ, ගීතාවලිය, හිතෝපදේශ වගේ. මේ පොත් විවිධ කාලයන් වල ජීවත් වුණ කර්තෘන් බොහෝ දෙනෙක් ලිව්වත් මේ පොත් එකකට එකක් තුල කියවෙන දේවල් පුදුමාකාර විදිහට සම්බන්ධයි. ඉදිරියේදී ඔබට ඒ කොහොමද කියලා පැහැදිලි වෙයි. බොහෝ විට අපි පුරුදු වෙලා තියෙන්නේ බයිබලයේ පොතක එක පදයක් දෙකක් කියවලා මෙනෙහි කරන්නනේ. නමුත් අපි මතක තියාගත යුතු කාරණයක් තමයි බයිබලය පරිච්ඡේද හා පදවලට බෙදා අංක පාවිච්චි කරන්න ගත්තේ ක්‍රිස්තු වර්ෂ 13 වෙනි සියවසේ ඉඳන්. පදයක් දෙකක් කියවලා අපිට එය ලියා ඇති අරමුණ වටහා ගන්න බෑ. බයිබලය කියවද්දී අපි පුරුදු වෙන්න ඕනේ අඩුම තරමේ ඒ පදයට පෙර හා පසු පරිච්ඡේද කියවන්න. එහි සන්දර්භය පසුබිම තේරුම් ගන්න නම්. හොඳයි. තව දෙයක් තමයි බයිබලයේ ලියවී ඇති කතන්දර තේරුම් ගන්න. භූගෝල විද්‍යාව සහ ඉතිහාසයක් ටිකක් දැනගෙන හිටියොත් ඔබට තව වඩාත් පහසු වේවි ඔබගේ පුද්ගලික අධ්‍යයනය වලදී. මොකද මේ සියලු සිදුවීම් සත්‍ය සිදුවීම් නිසා දෙවියන් වහන්සේ කුමන ස්ථානයේ කුමන වකවානුවක කුමන ආකාරයකට ක්‍රියා කළ ඇදැයි දැන ගැනීම හරිම වැදගත්. අපි අදහන දෙවියන් වහන්සේව ගැඹුරින් දැනගන්න. මේ සිතියම බලන්න. මේ මැද පෙරදිග සාරවත් ප්‍රදේශය පෙන්눔 කරන සිතියමක්. උඩින් යුප්‍රටිස් සහ යටින් නයිල් ගඟ සම්බන්ධ කරන කොළ පාට අඩසඳක් වගේ කොටස පේනවද? ඒකට කියනවා ඉංග්‍රීසියෙන් fertile crescent කියලා. මේ ප්‍රදේශයේ ඇති සාරවත්කම නිසා පුරාණ ඉතිහාසයේ මේ ප්‍රදේශය අයිති කරගන්න පෙරදිග රටවල් සහ අපරදිග රටවල් බොහෝ බලාරගල යුද්ධවල යෙදුණා. ඉතින් පරණ ගිවිසුම පුරාවට මේ පෙරදිග අපරදිග යුද්ධ පසුබිම අපිට දකින්න පුළුවන් වෙනවා. ඔබට පේන මේ යුප්‍රටිස් ටයිග්‍රීස් ගංගා ආශ්‍රිතව තිබූ මෙසොපොතේමියා ශිෂ්ටාචාරය සහ නයිල් නිම්න ශිෂ්ටාචාරය යා කරන මේ සාරවත් කොටසේ මැද පිහිටි කොරිඩෝව තමයි දෙවියන් වහන්සේ තෝරගත්තේ ඊශ්‍රායල් ජනතාවගේ දේශය ලෙස. ඉතින් භූගෝලීය වශයෙන් සහ දේශපාලනික වශයෙන් මහද්වීප 3ක් සම්බන්ධ කරන මන්සන්දියක පිහිටා ඇති මේ භූමිය මානව ඉතිහාසයේ සුවිශේෂී කලාපයක්.
දෙවියන් වහන්සේ සමහර විට උන්වහන්සේගේ තෝරාගත් ජාතිය මේ ස්ථානයේ තබන්න හිතුවේ මේ හරහා ගමන් කරන අනිත් ජාතීන්ට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුව ජීවත් වෙන ජාතියක සමෘද්ධිය, ශාස්ත්‍රීයත්වය, සඵලත්වය පහසුවෙන් දැකගත හැකි වන නිසා විය හැකියි. ඒ වගේම තමයි උන්වහන්සේගේ ව්‍යවස්ථාවට විරුද්ධව ජීවත් වෙන විට ඔවුන්ට මුහුණ දීමට වූ ශාපලත් බවත් අවට ජාතීන්ට දැකගත හැකි වුණා. අපි දකිනවා පරණ ගිවිසුමේ කාලයක් ඊශ්‍රායල් සෙනග දකුණේ ඊජිප්තුවේ වහලුන් ලෙස සිටියා. කාලයක් උතුරේ පිහිටි රාජ්‍යයන් වෙන අසිරියානු සහ බැබිලෝනියානු රාජ්‍යයන් ඔවුන්ව රැගෙන ගියා. මූලික වශයෙන් පරණ ගිවිසුම ඊශ්‍රායල් ඉතිහාසයේ අවුරුදු 2000ක කාල පරාසයක් ආවරණය කරනවා. මෙන්න මේ සටහන වෙතට අපේ අවධානය යොමු කරමු. මේ අවුරුදු 2000 අපි හතරකට බෙදලා තියෙනවා ඔබට පේනවද? ක්‍රිස්තු පූර්ව 2000, ක්‍රිස්තු පූර්ව 1500, ක්‍රිස්තු පූර්ව 1000 සහ ක්‍රිස්තු පූර්ව 500. මෙහි ක්‍රිස්තු පූර්ව 2000ට පෙර කාලය පූර්ව ඊශ්‍රායල් ඉතිහාසය කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඊශ්‍රායල් ජාතිය බිහිවීමට පෙර මිනිසාගේ ආරම්භය ගැන කියවෙන ඉතිහාසය. බයිබලයේ පළමුවෙනි පොත වන උත්පත්ති පොතේ මුල් පරිච්ඡේද 11න් කියවෙන්නේ විශ්වයේ ආරම්භය, ඒ දනු යන මනුෂ්‍යයාගේ ආරම්භය, මනුෂ්‍යයාගේ වැටීම, මහා ජල ගැල්ම, මනුෂ්‍යයාගේ පැතිරීම, බාබෙල් පොතේ සිට විවිධ භාෂාවල ආරම්භය සිදුවීම වැනි ඊශ්‍රායල් බිහිවීමට පෙර සිදු වූ සිදුවීම්. ක්‍රිස්තු පූර්ව 2000 සිදු වුණ විශේෂ සිදුවීම ලෙස අපිට පේනවා තෝරා ගැනීම. ඔවුන්ගේ ආදි පියවරු වන ආබ්‍රහම් සිට යෝසෙප් දක්වා කාලය අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු 400ක නිහඬ කාලයක් තියෙනවා අපිට පේනවා. අපි දන්නවා මේ නිහඬ කාලය තුල තමයි ඊශ්‍රායල් වරුන් වහල්ලුන් ලෙස ඊජිප්තුවේ වාසය කළේ. ඊළඟට ක්‍රිස්තු පූර්ව 1500 ඊජිප්තුවේ වහල්කමින් නික්ම යාම. මේ යුගයට මෝසෙස් සිට සාමුවෙල්ගේ ජීවිත කාලය ඇතුළත් වෙනවා. බයිබලයේ නික්ම යාම, ලෙවි කතාව, ගණන් කතාව, ද්විතීය කතාව, යොෂුවා, විනිශ්චයකාරයන්ගේ පොත, එවැගේම රුත් වගේ පොත්වල සිදුවීම් මේ කාලයට ඇතුළත් වෙනවා. ක්‍රිස්තු පූර්ව 1000 සිට ඊශ්‍රායල් රාජ්‍ය පාලන කාලය අපිට දකින්න පුළුවන්. ඊශ්‍රායල් ප්‍රථම රජු සාවුල් සිට දාවිද්, සලොමොන් රජුන්ගෙන් පසු රාජ්‍ය දෙකට බෙදීම, උතුරු සහ දකුණු රාජ්‍යයන් ලෙස බෙදීම සිදු වෙනවා. ක්‍රිස්තු වර්ෂ 500 වකවානුවේ විප්‍රවාස යුගය ලෙස නම් කරන්න පුළුවන්. පූජක යොෂුවා සහ කයිපස්ගේ ජීවිත කාලවල මේ යුගයට අයිති වෙනවා. ඔබට පේනවා මේ ප්‍රධාන යුග හතරේ ඊශ්‍රායල් පාලනය වෙනස් වූ ආකාරය. ආදි පියවරුන්ගෙන් අනාගත වක්තෘන්ට, අනාගත වක්තෘන්ගෙන් රජවරුන්ට, රජවරුන්ගෙන් පූජකයන් අතරට ඊශ්‍රායල් නායකත්වය මාරු වෙලා තියෙනවා. මෙතනදී අපි කියන්නේ නැහැ අනිත් කාලවල අනාගත වක්තෘ, රජවරු, පූජකවරු හිටියේ නැහැ කියලා. නමුත් ප්‍රධාන වශයෙන් කැපී පෙනෙන නායකත්වයන් දුන් කණ්ඩායම හතරක් මේ යුග හතරේ දැකිය හැකියි. ආදි පියවරු, අනාගත වක්තෘවරු, රජවරු, පූජකවරු. ඊට පස්සේ අලුත් ගිවිසුමේ කාලය තෙක් නැවතත් අවුරුදු 400ක නිහඬ කාලයක් අපිට පේනවා මලාකි පොතෙන් පස්සේ. මේ නිහඬ කාලය තුල අපිට දකින්න පුළුවන් ලෝක ඉතිහාසයේ ඉන්දියානු සහ චීන සංස්කෘතියෙන් ඉදිරියට ඒම සහ ඉතිහාසයේ වැදගත් දාර්ශනික පුද්ගලයන්ගේ බිහිවීම. ග්‍රීක දාර්ශනිකයන් සහ ආසියානු දාර්ශනික පුද්ගලයන් බොහෝමයක් බිහි වෙන්නේ මේ මලාකි අනාගත වක්තෘ සහ අලුත් ගිවිසුම ආරම්භ වීමේ කාලය අතර මේ අවුරුදු 400ක නිහඬ කාලය තුලයි. හොඳයි. මේ තිත්තිරි වලින් පෙන්වන්නේ ඊශ්‍රායල් ඉතිහාසයේ ඔවුන්ගේ නැගීම සහ වැටීම. ඔබට පේනවද ඔවුන්ගේ ශාස්ත්‍රීයත්වයේ උච්චතම අවධිය තමයි දාවිද් රජුන්ගේ රාජ්‍ය පාලන කාලය.
ඒ නිසයි යුදෙව්වන් අදටත් දාවිත්ගේ පුත්‍රයෙක් වැනි වූ රජ කෙනෙක් ඔවුන්ගේ මෙසියස් වහන්සේ ලෙස එනකම් බලාපොරොත්තුවෙන් එන්නේ. මතකද ගෝලයන් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඇහූ අක්‍රියා 1:6 උන්වහන්සේ ඒ කාලයේ ඊශ්‍රායෙල්ට රාජ්‍ය නැවත පිහිටුවා දෙනවද කියලා. ඔව්. දාවිත් රජුගෙන් පසු කෙමෙන් ඊශ්‍රායෙල් රාජ්‍යයේ බෙදීම සහ පිරිහීම සිදු වෙලා අවසානයේ විප්‍රවාසය දක්වාම දේශය වැටි යනවා. ඊට පස්සේ අවුරුදු 400ක නිහඬ කාලයකට පස්සේ නැවතත් යොහාන් බෞතිස්තගේ උපතින් අලුත් ගිවිසුමේ යුගය ආරම්භ වෙනවා. ඔහුගේ උපතින් පස්සේ අපගේ ස්වාමී වූ යේෂුවා මෙසියස් වහන්සේගේ උපත, සේවය, මරණය, මරණින් උත්ථාන වීම, ස්වර්ගයට නැගීම, ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම සහ ගෝලයන්ගේ ක්‍රියා සඳහන් වන අවුරුදු 100ක පමණ ඉතිහාසයක් අලුත් ගිවිසුමේ පොත්වල ලියවී තිබෙනවා. අපි දැන් බයිබලය සිංහලයට පරිවර්තනය වෙන විට සිදු වූ සංකූලතාවයක් බලන්න යනවා. අපි දන්නවා බයිබලයේ පරණ ගිවිසුම අපිට ලැබී ඇත්තේ යුදෙව්වන්ගෙන් බව. මම මුලින් සඳහන් කළා ඒකට කියන්නේ ටනාක් කියලා. ඔවුන් මේ ශුද්ධ ලියවිලි බෙදා තියෙන මුල් ආකාරයට නෙවෙයි අපේ ඉංග්‍රීසි සිංහල පරිවර්තන මේ ලියවිලි කාණ්ඩවලට බෙදලා වෙන් කරලා තියෙන්නේ. මේ වෙනස නිසා බයිබල් අධ්‍යයනයේදී අපිට තරමක් අපහසු වෙනවා බයිබලයේ සමහර දේවල් නිවැරදිව තේරුම් කරගන්න. යුදෙව්වන් මෙන්න මේ විදිහට තමයි මේ පොත් 39 බෙදලා තියෙන්නේ. මුල් පොත් 5 ටෝරා නැත්නම් උපදේශ නැත්නම් ව්‍යවස්ථාව කියලා හඳුන්වනවා. මේ පොත් 5 ඔවුන් ඉතා ගෞරවයෙන් අදට අවුරුදු 7 අධ්‍යයනය කරන ඔවුන්ගේ ජීවන රටාවේ අත්‍යවාරම කිව්වොත් නිවැරදි. ඔවුන්ට ආශිර්වාදමත් ජීවිතයක් ගත කරන්නට කියා දෙන දෙවියන් වහන්සේගේ උපදෙස් අඩංගු වෙන මේ පොත් 5 තමයි උත්පත්ති, නික්මයාම, ලෙවි කතාව, ගණන් කතාව සහ ද්විතීය කතාව නැත්නම් මේ ටෝරා කියන පංච පුස්තකය. බයිබලයේ දෙවියන් වහන්සේගේ හදවතට එකග මනුෂ්‍යයා කියලා හඳුන්වන්නේ දාවිත් රජතුමාටනේ. එතුමා ලියූ බයිබලයේ දිගම පරිච්ඡේදය වන ගීතාවලිය 119 පුරාවටම ලියලා තියෙන්නේ ටෝරා එකේ වැදගත්කම සහ ඒ අනුව ජීවත් වෙන්නන්ගේ සඵලත්වය. ඔබ මුල් ලියවිලිවල හෙබ්‍රෙව් වචනය බැලුවොත් ඔබට පෙනෙයි මේ ටෝරා කියන වචනය තමයි දාවිත්තුමා පාවිච්චි කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔවුන් වැදගත් ලෙස සැලකන්නේ නෙවීම් කියලා හඳුන්වන අනාගත වක්තෘන්ගේ පොත්, ඊළඟට කෙටුවීම කියන කාව්‍යමය පොත් කාණ්ඩය, ගීතාවලිය, හිතෝපදේශ වගේ පොත්. අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කළෙත් අනුමත කළෙත් මේ අනුපිළිවෙල කියලා. කොහොමද මම එහෙම කියන්නේ? මතකද ක්‍රිස්තුස් වහන්සේ මරණින් නැගිටුණයින් පස්සේ එම්මාවුස් කියන ගමට යමින් සිටි ගෝලයන් දෙන්නෙක්ට දර්ශනය වුණා. ඒ අයට උන්වහන්සේව අඳුනගන්න බැරි වුණ මොහොතේ උන්වහන්සේ මේ පිළිවෙල සඳහන් කරමින් ඒ පොත්වල උන්වහන්සේ ගැන කියා තිබෙන කාරණා ඔවුන්ට තෝරලා දුන්නා. ලූක් 24:27 කියවුවොත් ඔබට මේ ගැන දැනගන්න පුළුවන්. ඉතින් යේසුස් වහන්සේගේ කාලයේ සහ මුල් සභාවේ ශුද්ධ ලියවිලි මේ ටෝරා, නෙවීම් සහ කෙටුවීම් ලෙසට කාණ්ඩ වුණු පොත් 39. ඒ දවස්වල පිටුවෙන් පිටුව පෙරලන්න පුළුවන් පොත් නෙවෙයි තිබුණේ. රෝලක් වගේ දිගාරින්න පුළුවන් සත්ව හම්බල හෝ පැපිරස් කොළ මත තමයි මේ ශුද්ධ ලියවිලි ලියනු ලැබුවේ. ඉතින් ටනක් කියන මුළු හෙබ්‍රෙව් බයිබලයේ මේ වගේ රෝල් 22ක් තිබුණා. මේ රෝල් 22 තුල අපි අද භාවිතා කරන පොත් 39 ඇතුළත් වුණා. හැබැයි පිළිවෙල වෙනස්. හෙබ්‍රෙව් බයිබලයේ පිළිවෙල බයිබලානුකූල සංඛ්‍යා ශාස්ත්‍රයට එකගව සහ අවස්ථා සම්බන්ධයක් සහිතව ගොනු කර තිබීම නිසා බයිබලයේ හරය තේරුම් ගැනීම පහසුව තිබුණා. යේෂුව වහන්සේගේ කාලයේ පාවුල්තුමා ඇතුළු මුල් සභාවත් ඔවුන්ගේ කාලයේ ශුද්ධ ලියවිලි ලෙසට ගණන් ගැනුනේ මෙන්න මේ ටනක් එක.
මොකද ඒ වෙනකොට අලුත් ගිවිසුමේ පොත් ශුද්ධ ලියවිලි ලෙස බයිබලයට එකතු වෙලා තිබෙන්නේ නැහනේ. අද ශුද්ධ ලියවිලි කිව්වහම ඒවත් අයිති තමයි. ඒත් මතකද පාවුල් තුමා තිමෝතිට කිව්වා 2 තිමෝති 3:15 සිට 17 දක්වා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කාරණ කොටගෙන ගැලවීම පිණිස නුඹ නැනවත් කරන්නට පුළුවන් වූ ශුද්ධ ලියවිලි නුඹ බාල වයසේ පටන් දැනගෙන සිටින බවත් දැන ඒ වායේ පිහිටා සිටින්න. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගෙනවීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. මෙන්න මේ පාවුල්තුමා කියන මුළු ලියවිල්ල තෝරා නෙවීම් සහ කෙටුවීම් නැත්තම් තනක් එක. යුදෙව් විරෝධී සමාජයක බයිබලයේ මේ පොත් කතෝලික සභාව විසින් අපිලිවලට ගොනු කළත් දෙවියන් වහන්සේගේ අධික අනුග්‍රහය නිසා පරණ කිවිසුමේ මුල් පොත් 39 තවමත් අපේ බයිබලයේ අඩංගු වෙනවා. සත වර්ෂ ගණනාවක් සාතන් විසින් විවිධ මනුෂ්‍යයන් පාවිච්චි කරලා දෙවියන් වහන්සේගේ වචනය විකෘති කරන්න හැදුවත් ඒ සියලු කූට උපායන් අභිබවා අපේ අතට ශුද්ධ දේව වචනය ඇවිත් තිබෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හොඳයි, මේ පරණ ගිවිසුමේ පොත් 39 පිළිබඳ දල විශ්ලේෂණය මනසේ තබාගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් උත්පත්ති පොතේ පසුබිම් අධ්‍යයනය බලමු. ඔබට ශාලෝම්. තවත් පුංචි දෙයක්, ඔබට මේ වීඩියෝ එක ආශිර්වාදයක් වුණා නම් ඔබගේ පුද්ගලික බයිබල් අධ්‍යයනයන් වලට ඔබ දන්න තවත් අපගේ සහෝදර සහෝදරයන් අතරේ බයිබලයේ තනියෙන් අධ්‍යයනය කරන අයට උපකාරයක් පිණිස අපි මේ ඉදිරිපත් කරන වීඩියෝ බෙදා ගන්න පුළුවන්.